Hello ළමයි කොහොමද ඔයාලට මම හිතන හොඳින් ඇති කියලා. ඉතින් අද වීඩියෝ එකත් පුංචි සීක්‍රට් එකක් ගැන. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් අරන් ආවලා තියෙන්නේ විනාඩි 20ක් ඇතුළත ඔයාගේ මුළු මෝටම මුළු ශරීරයටම ලස්සන ගෝල් කලර් එකක් අරන් එන්න පුළුවන් නිෂ්පාදනයක් ගැන. ඉතින් රූපලාවන්‍ය ශිල්පිනියෙක් විදිහට මගේ කලින් වීඩියෝස් උත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා. මම කිසිම වෙලාවක ප්‍රොඩක්ට් එකක් මම පාවිච්චි කරන්නේ නැතුව ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඉතින් කාලයක් තිස්සේ මම මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා තමයි ඔයගොල්ලන්ට ඒ රිසල්ට් එකක් තියෙන නිසා මට හිතුනේ වීඩියෝ එකකින් අරන් එන්න ඕනේ කියලා. ගොඩක් දෙනෙක් දන්නවා ඉතින් මෙන්න මේ ලා ප්‍රෙෂ්ලගේ ගෝල්ඩ් ස්ක්‍රබ් එක. ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරන්න දන්නේ නැහැ. හරියටම කොහොමද පාවිච්චි කරන්න කියලා මම අද වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් මේකට පුළුවන් ඔයාගේ මුළු ශරීරයටම විනාඩි 20ක් ඇතුළත ලස්සන ගෝල්ඩන් කලර් එකක් අරන් එන්න. ඉතින් මේක මම ඔයගොල්ලන්ට කියනවා. දැන් මේක ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න ගන්නකොට ඇත්තටම මේක නිකන් අර ඇබ්බැහි වෙනවා වගේ. ඉතින් අන්න ඒක නිසා ඔයගොල්ලෝ මේක හිතමනාපයට දවස ගානේ දාන්න යන්න එපා. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ සති දෙකකට වතාවක් තමයි පාවිච්චි කරන්න ඕනේ. ඉතින් දැන් මම කියලා දෙන්නම් කොහොමද මේක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් මොනම ස්ක්‍රබ් එකක් මේ ස්ක්‍රබ් එක නෙමෙයි මොන ස්ක්‍රබ් එකක් පාවිච්චි කරත් ස්ක්‍රබ් එකට කලින් ක්ලෙන්සර් කරගන්න ඕනේ අපේ මූණ. මොකද අපි සාමාන්‍ය ක්ලෙන්සර් එකකින් බලාපොරොත්තු වෙන අපේ මූණ අති පිරිසිදු කිරීමක්. ඒ කියන්නේ ෆේස් වොෂ් එකකට වඩා එහා ගිය පිරිසිදු කිරීමක් තමයි අපි සාමාන්‍ය මේ ක්ලෙන්සර් එකකින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි හොඳට මූණ ක්ලීන් කරගන්න නැතුව අපේ මේ මැරුණු සම ඉවත් කරලා වැඩක් නැහැ නේ. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකකින් කරන්නේ අපේ මැරුණු සම ඉවත් කරගන්න එක. ඉතින් මැරුණු සම ඉවත් කරලා අපි තේරුමක් නැහැ අපේ මූණ හොඳට ඩීප්ලි ක්ලීන් කරගන්නේ නැතුව. ඉතින් මම ඉස්සෙල්ලාම මගේ මූණට හොඳ ක්ලෙන්සර් එකක් දාලා මූණේ තියෙන මේ අනවශ්‍ය කුණු දූවිලි ටික ඉවත් කරගන්න තමයි හදන්නේ. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ මෙන්න මේ Dermapro ලගේ ප්‍රොඩක්ට් තමයි මගේ ස්කින් එකට. ඉතින් දැන් මම මගේ මූණ ක්ලෙන්සර් කරගන්නේ මෙන්න මේ ඩීප් ක්ලෙන්සර් එක පාවිච්චි කරලා. අපි සාමාන්‍යයෙන් ක්ලෙන්සර් කරනකොට අපේ S2 වටේ ක්ලෙන්සර් කරන්නේ මෙන්න මේ ඇඟිලි දෙක පාවිච්චි කරලා මම කලින් වීඩියෝ බලලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ ඇඟිලි දෙකෙන් S2 වටේ මේ විදිහට ඔයාලට පුළුවන් ක්ලෙන්සර් කරගන්න. ඉතින් ඔන්න ඔයගොල්ලෝ කාට හරි මේ Dermapro facial kit එකම සහ මේ La Presse scrub එක මිලදී ගන්න ඕන නම් මට inbox message එකක් දාන්න. මං හරහා ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන් La Presse සහ මේ Dermapro නිෂ්පාදන. මම මේ විදිහට මගේ මූණ විනාඩි 4ක් විතර ක්ලෙන්සර් කරගන්නවා. ඊට පස්සේ දැන් මේක තියෙන අපිට වොෂ් කරලා යවන්න. හරි දැන් මගේ මූණ මම කැමරින් පිරිසිදු කරගෙන තියෙන. ඒ කියන්නේ ක්ලෙන්සර් එක පාවිච්චි කරලා මගේ මූණ මම හොඳට පිරිසිදු කරගෙන දැන් මට පුළුවන් ඊළඟ ස්ටෙප් එකේ කියන්නේ ස්ක්‍රබ් එකට යන්න. ඉතින් මේ ස්ක්‍රබ් එක ගත්තොත් සාමාන්‍යයෙන් මේකේ මිලිලීටර් 500ක් අන්තර්ගතලා තියෙනවා. මේක ගෝල්ඩ් ස්ක්‍රබ් එක. විශේෂයෙන් කියන්න ඕනේ මේ La Presse ස්ක්‍රබ් එක සාමාන්‍යයෙන් ගොඩාක් ඔයිලි ස්කින් එකක් නම් පිම්පල්ස් තියෙන ස්කින් එකක් නම් පාවිච්චි කරන්න එපා ඔයගොල්ලෝ. normal to dry skin එකක් උනට ප්‍රශ්නයක් නැහැ. combination වත් ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් ඔයිලි කෙනෙක් නම් පාවිච්චි කරන්න එපා. ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරලත් ඇති පාවිච්චි කරනවත් ඇති. හැබැයි මේක කොහොමද හරියටම පාවිච්චි කරන්නේ මේකෙන් කොහොමද හරියටම රිසල්ට් එක ගන්න කියලා ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. ඉතින් මම අද කියලා දෙන්නම් කොහොමද මේක හරියටම පාවිච්චි කරලා හොඳම රිසල්ට් එකක් අරගන්න කියලා. ළමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ වගේ ටබ්ස් එනකොට මේකට අත දාලා ගන්න එපා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ පැක් බ්‍රෂ් එක දාලා උනත් ගන්න එපා. මේ වගේ පොඩි ස්පැචුවල් එකක් තියාගන්න. ඒකේ මේ විදිහට පොඩ්ඩක් අරගෙන ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ බ්‍රෂ් එකක් ආධාරයෙන් අරගෙන හොඳට ඇප්ලයි කරගන්න. S2 ගා ගන්න එපා. මොකද අපි සාමාන්‍යයෙන් S2 වටේ ස්ක්‍රබ් කරන්නේ නැහැ. ක්ලෙන්සර් කරත් අපි S2 වටේ ස්ක්‍රබ් කරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. මොකද අපේ හැමේ තියෙන සියුම්ම හැම ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිලිමීටර් 0.02 වගේ ආගයක් තමයි අපේ මේ S වටේ හැම පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හැම ගොඩක් සංවේදී. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේ ස්ක්‍රබ් එකක නිකන් අර කැට වගේ ඇට වගේ තියෙනවා ග්‍රැනියුලස් කැට. ඉතින් ඒවට හීරෙන්න උනත් පුළුවන්. ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් S2 වටේ ස්ක්‍රබ් කරන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මේ ස්ක්‍රබ් එක මේ විදිහට පැක් එකක් දාගන්න විදිහට දාගෙන විනාඩි 10ක් මූණ තියන්න ඕනේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ බෙල්ල මුළු ඇඟට මුණත් මේක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම සති දෙකකට වතාවක් මගේ මුළු ඇඟම මේකෙන් ස්ක්‍රබ් කරනවා. ඒ කරන්නේත් ඒ විදිහටම තමයි සාමාන්‍යයෙන් දාලා තියලා විනාඩි 10කට පස්සේ තමයි ස්ක්‍රබ් කරන්න යන්නේ. ඉතින් මේක විනාඩි 10ක් විතර මූණ තියන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම තිබ්බොත් තමයි ඔයාලට හරියම රිසල්ට් එක මේකෙන් අරගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මේ වීඩියෝ එක බලන ඔයගොල්ලන්ට මේ ලාප්‍රෙෂ් ස්ක්‍රබ් එක එහෙම නැත්නම් මේ Derma Pro facial kit එකම ඔයගොල්ලන්ගේ ස්කින් එකට ගලපලා අරගන්න ඕන නම් ඔරිජිනල් බඩුව අරගන්න ඕන නම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 076යි 54යි 20යි 707 කියන මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා උනත් වගේ ඕඩර් එක දාන්න. COD පහසුකම යටතේ ඔයාලට ඉක්මනින්ම දවස් 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඔරිජිනල්ම ප්‍රොඩක්ට්. ඒ විතරක් නෙමෙයි ගොඩක් ඔය හෝම් රෙමඩීස් වලට ගන්න chia seed, flax seeds, සුදු හඳුන්, රත් හඳුන් ඔය වගේ ගොඩාක් දේවල් අපි ගාව තියෙනවා. ඉතින් ඉන්බොක්ස් මැසේජ් එකක් දැම්මොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒ විස්තරත් ලබා ගන්න. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ඉන්බොක්ස් මැසේජ් එකක් දාන්න. ඔන්න හරියටම ඇප්ලයි කරලා විනාඩි 10කට පස්සේ දැන් මම යනවා මූණ ස්ක්‍රබ් කරගන්න. ඉතින් ස්ක්‍රබ් කරන එක පොඩ්ඩක් ඔයගොල්ලෝ ක්ලෙන්සර් කරන එකට වඩා තදට කරාට කමක් නැහැ. මේ නල්ල හරිය ඒ වගේ මේ කම්මුල කොටස වගේ තදට කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඔයගේ තියෙන මැරුණු සම තමයි මේ ස්ක්‍රබ් කරන එකකින් ඉවත් කරන්නේ අපි. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට පොඩ්ඩක් තදට තුල්ලන්න. මම කලින් කිව්වා වගේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ S2 වටේට ස්ක්‍රබ් ගා ගන්නත් එපා. ස්ක්‍රබ් කරන්නත් යන්න එපා. S2 ක්ලෙන්සර් කරාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ විදිහට විනාඩි 3-4ක් වගේ කාලයක් වගේ මුණ ස්ක්‍රබ් කරන්න. මම කලින් කිව්වා වගේ පිම්පල්ස් තියෙන කෙනෙක් නම් ඔයා කොහෙත්ම මේක පාවිච්චි කරන්න එපා. මේ ස්ක්‍රබ් එක නෙමෙයි මොනම ස්ක්‍රබ් එකක් වුණත් ඔයා පිම්පල්ස් තියෙනවා නම් පාවිච්චි කරන්න එපා. මොකද පිම්පල්ස් කැඩෙන්න පුළුවන්, මොන හරි විස බීජයකින් යන්න පුළුවන්, ඉන්ෆෙක්ෂන් වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මම නෙමෙයි සාමාන්‍යයෙන් කොයි බියුටිෂියන් වුණත් ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ නැහැ ස්ක්‍රබ් කරන එක පිම්පල්ස් තියෙනවා නම්. ඉතින් ඔය විදිහට මගේ මූණ තිබ්බ වතුර ටිකක් මම මේ විදිහට ඉවත් කරගන්නවා. ඊට පස්සේ මම පාවිච්චි කරන මෙන්න මේ ජෙස්මින් කෝලින් ටෝනර් එක. මේකෙන් පොඩ්ඩක් අරගෙන මගේ මූණ හොඳට ටෝනර් කරගන්නවා. සාමාන්‍යයෙන් අපි ක්ලෙන්සර් කරොත් මූණ ස්ක්‍රබ් නොකර ක්ලෙන්සර් කරත් අනිවාර්යෙන් අපේ මූණ අපි ටෝනර් කරගන්න ඕනේ. මොකද ක්ලෙන්සර් එකේදී අපේ මූණේ තියෙන පෝසස් ඕපන් වෙනවා. ටෝනර් එකෙන් තමයි මේ පෝසස් සහපව වහන්නේ සහ මූණේ රැඳිලා තියෙනවා නම් අනවශ්‍ය දේවල්, ඒ කියන්නේ ප්‍රොඩක්ට් වගේ රැඳිලා තියෙනවා නම් අපිට ටෝනර් එකෙන් තමයි ඉවත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔන්න මෙතනින් පස්සේ වාට පුළුවන් ඔන්න ඔයාගේ මූණේ තියෙන මේ බ්ලැක් හෙඩ්ස් ටික අයින් කරගන්න. පොඩ්ඩක් මූණ ස්ටීම් කරගෙන වගේ බ්ලැක් හෙඩ්ස් ටික රිමූව් කරාට පස්සේ ඔයාලට පුළුවන් පැක් එකකට වගේ යන්න. එහෙම නැත්නම් ඊට කලින් මසාජ් එක කරගන්න පුළුවන්. තනියම මසාජ් එකක් කරගන්න අමාරු වෙන්නේ. ඊළඟ වීඩියෝ එකෙන් මම අරන් එන්නම් කොහොමද හරියටම මුලින්දම ෆේෂියල් එකක් කරගන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කියලා. ඉතින් මම ආයෙත් මතක් කරනවා මේ ප්‍රොඩක්ට් ඕන මේ Derma Pro facial kit එක එහෙම නැත්නම් මේ ලාප්‍රෙෂ් ස්ක්‍රබ් එක ඔයගොල්ලන්ට ඔරිජිනල් විදිහට මෙලදී ගන්න ඕන නම් මට WhatsApp message එකක් දාන්න 076 54 20 707 කියන නම්බර් එකට. එහෙම නැත්නම් inbox message එකක් හරි දාලා තියන්න ඔයගොල්ලන්ට පුළුවන්. දවස් 3ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයගොල්ලන්ගේ ගෙදරටම ගෙන්න ගන්න COD පහසුකම යටතේ. එහෙනම් ඉතින් මම හිතන ළමයි අතත් වැදගත් වීඩියෝ එකක් කියලා මම අරගෙන ආවේ. ඊළඟ දවසෙත් හම්බ වෙන්නම් මේ වගේ වැදගත් වීඩියෝ එකකින්. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ගිහින් එන්නම්. bye bye.